හරි. අපි මේකෙන් කතා කරන්නේ පුතේ කෘදන්ත ගැන. දැන් අපි කලින් කොටස් වල ප්‍රත්‍යාර්ථ නාම කියන්නේ මොනවද කියන එක ඒකේ කොටස් ගැන කතා කළා. දෙවෙනි කොටසේදී තද්දිත ගැන කතා කළා. දැන් කතා කරන්න යන්නේ කෘදන්ත ගැන. එතකොට කෘදන්ත පද කියලා කියන්නේ ප්‍රත්‍යාර්ථ නාමවල තියෙන තව කොටසක්. එතකොට කෘදන්ත පදවල තියෙන විශේෂත්වය තමයි තද්දිත පද නිර්මාණය වුණේ නාම පදයක් හා සම්බන්ධ වෙලානේ. නාම මූලයක් එක්ක තමයි තද්දිත පද නිර්මාණය වුණේ. එතකොට කෘදන්ත පද නිර්මාණය වෙන්නේ පුතේ ක්‍රියාපදයක් එක්ක සම්බන්ධ වෙලා. ක්‍රියාමූලයකට කෘදන්ත ප්‍රත්‍යක් එකතු වුනහම තමයි කෘදන්ත පද නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි අපි සරලව කියන්නේ කෘදන්ත පදයක් නිර්මාණය වෙන්නේ ක්‍රියාපදයක් හා සම්බන්ධ වෙලා. එතකොට මෙතනදිත් තද්දිතවල වගේමයි ඔයාලා බහුවරණ ප්‍රශ්නයට විතරක් කෘදන්ත පාඩමෙන් තෝරගෙන උත්තර ලියනවා නම් ඔයාලට කෘදන්ත ප්‍රත්‍ය ටික මතක තිබුණාම ඇති. මොකද බහුවරණ ප්‍රශ්නේ එන්නේ දීලා තියෙන වචන. ඒ කියන්නේ කෘදන්තයක් අන්තර්ගත නොවන වර්ණය තෝරන්න තමයි එන්නේ. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ පුතේ දීලා තියෙන වචනවල ඉගෙනගත්ත කෘදන්ත ප්‍රත්‍ය තියෙනවද නැද්ද? තියෙනවා නම් ඒවා වෙන් කරගන්නේ කොහොමද කියන එක ඔයාලා දැනගන්න ඕනේ. හැබැයි තද්දිතවල වගේම ඔයාලා පස්වෙනි ප්‍රශ්නය අංග අනුඅංග ප්‍රශ්නය කරනවා නම් මේ කෘදන්ත වර්ග ටික දැනගෙන ඉන්න ඕනේ. කෘදන්ත ප්‍රත්‍ය අදාළ වෙන වර්ග කිහිපයක් තියෙනවා අර තද්දිතවල වගේම. එතකොට ඒ වර්ග ටික ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඔයාලා පස්වෙනි ප්‍රශ්නය කරනවා නම්. එහෙම නැත්නම් ඔයාලා විශේෂයෙන්ම ප්‍රත්‍ය ටික මතක තියාගත්තා නම් ඇති දීලා තියෙන වචනයක තියෙන කෘදන්ත ප්‍රත්‍ය වෙන් කරගන්න. හරි. ඔන්න බලන්නකෝ. එතකොට අපි කිව්වා කෘදන්තයක් කියන්නේ පුතේ ක්‍රියාමූලයක් අගට. එහෙම නැත්නම් ක්‍රියාමූලයකට කෘදන්ත ප්‍රත්‍යක් එකතු කළාට පස්සේ නිර්මාණය වෙන කෘදන්ත පද. මේවා පුතේ මතක තියාගන්න ක්‍රියාපදයක් හා සම්බන්ධ වෙලා නිර්මාණය වුණාට කෘදන්ත කියලා කියන්නේ පුතේ නාමපද විශේෂයක්. අපි ඒවා සලකන්නේත් නාමපද විදියට. මං ඒකයි කිව්වේ මේ ප්‍රත්‍යාර්ථ නාමවල තියෙන විශේෂත්වය තමයි මේවා නාමපදද නැද්ද කියලා අඳුනගන්න අමාරුයි. බැලූ බැල්මට නාමපදයක් වගේ පේන්නේ නැහැ. හැබැයි මේවත් නාමපද. බලන්නකෝ ඔයාලට උදාහරණ විදිහට දීලා තියෙනවා කර කියන ක්‍රියාමූලයට එකතු කරනවා අපිට න කියන කෘදන්ත ප්‍රත්‍ය. එතකොට හැදෙනවා කරන. එතකොට කරන කියලා කියන්නේත් කෘදන්ත පදයක්. එතකොට කර කියන ක්‍රියාමූලයට අපි ඒක එකතු කරනවා ල කියන කෘදන්ත ප්‍රත්‍ය. එතකොට හැදෙනවා පුතේ කළ. ඒකත් කෘදන්ත පදයක්. කර කියන ක්‍රියාමූලයට අපි එකතු කරනවා කියන කෘදන්ත ප්‍රත්‍ය. එතකොට හැදෙනවා පුතේ කෙරුම්. කෙරුම් කියලා කියන්නේ කෘදන්ත පදයක්. ඔන්න ඔය විදිහට ක්‍රියාමූලයක් අගට අපි මෙතනින් එහාට ඉගෙන ගන්න විවිධාකාරයේ කෘදන්ත ප්‍රත්‍ය එකතු කළාට පස්සේ කෘදන්ත පද නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපිට කෘදන්ත පද ප්‍රධාන කොටස් 4යි පුතේ. සාමාන්‍යයෙන් විභාගෙදී ඔයාලගෙන් අහන්නේ මෙන්න මේ කොටස් 4 සම්බන්ධයෙන් විතරයි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඔයාලගේ උත්තරවලට බලාපොරොත්තු වෙන්නේ. තව මේකේ අනු කොටස් ඔයාලා ඉගෙනගෙනත් ඇති, දැකලත් ඇති. හැබැයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ ටික මතක තියාගත්තා නම් ඇති විභාගයට. බලන්නකො ප්‍රධාන කොටස් 4යි. වර්තමාන කෘදන්ත, අතීත කෘදන්ත, භාව කෘදන්ත සහ කරණකාරක කෘදන්ත. එතකොට වර්තමාන කෘදන්ත අපිට කිහිපයක් තියෙනවා. න, නා, නු. මෙන්න මේ ප්‍රත්‍ය ටික විතරයි වර්තමාන කෘදන්ත වලට තියෙන්නේ. න ප්‍රත්‍ය, නා ප්‍රත්‍ය, නු ප්‍රත්‍ය. මේ තුන ක්‍රියාමූලයකට එකතු වෙලා පදයක් නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ හැම එකක්ම අපි හඳුන්වනවා වර්තමාන කෘදන්ත. ඔයාලට උදාහරණ දකින්න ලැබෙයි. නටන, කරන, බලන, අසන, පනින, දුවන ඔන්න ඔය වගේ ඒවා. කරනා, නටනා, බලනා, දුවනා, පනිනා, අසනා ඔන්න ඔය වගේ ඒවා. නටනු, කරනු, බලනු, අසනු ඔන්න ඔය වගේ දේවලුත් අපි හඳුන්වන්නේ පුතේ වර්තමාන කෘදන්ත විදිහට. එතකොට අපිට මේ වර්තමාන කෘදන්ත ඔය ස්වරූපයෙන් වගේම විශේෂණ පද විදිහටත් යෙදිලා තියෙනවා දකින්න ලැබෙයි. මහන, මැෂිම, සෝදන යන්ත්‍රය, කපන කටුව ඔන්න ඔය වගේ තැන්වල තියෙන්නේත් වර්තමාන කෘදන්තමයි. ඒ වගේම පුතේ අපිට වර්තමාන කෘදන්ත භාවිත කරලා නාමපද අර විශේෂයෙන්ම නාමපද කියලා පේන දේවලුත් නිර්මාණය කරගන්න පුළුවන්. මේ කරන්නා, කරන්නන්, කරන්නාට, කරන්නාගේ, කරන්නාගෙන්. එතකොට මේ විභක්ති වලට බෙදලා ඉදිරිපත් කරලා තියෙන්නේ වර්තමාන කෘදන්ත පදමයි.
මේ වර්තමාන කෘදාන්තවලට විවිධ විභක්ති ප්‍රත්‍ය එකතු කරලා අපිට නාමපද නිර්මාණය කරගන්නත් පුළුවන්. බැලූ බැල්මට පේන නාමපද නිර්මාණය කරගන්නත් පුළුවන්. එච්චර දේවල් ඔයාලගේ විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ දේවලුත් ඔයාලා දැක්කොත් ඒවත් අයිති වෙන්නේ වර්තමාන කෘදාන්තවලට කියලා මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට අපි අතීත කෘදාන්තවලට ආවොත් අතීත කෘදාන්තවලත් තියෙනවා පුතේ ප්‍රත්‍ය කිහිපයක්. ඈ, ඊ, ඌ, ඌ, ඉන, උන, උණු, ල, පී, පූ, උන්, ලී, ලු මෙන්න මේ වගේ ප්‍රත්‍ය තියෙනවා. හැබැයි ඔයාලගෙන් විභාගයට ගොඩක් වෙලාවට වචන එන්නේ ඊ, ඌ, ඌ, ඉන, උන ඔන්න ඔය වගේ ප්‍රත්‍ය උණු, ල කියන ප්‍රත්‍ය වලින් විතරයි ගොඩාක් වෙලාවට විභාගෙදී අහන්නේ. ඒ නිසා ඒ ප්‍රත්‍ය ටික හොඳට බලා ගන්න. අනිත් ප්‍රත්‍ය ටිකත් චුට්ටක් මතක තියාගන්න. මේවත් අතීත කෘදාන්ත තමයි. එතකොට විභාගෙදී බහුලවම අහන්නේ ඈ, ඊ, ඌ, ඌ, ඉන, උන, උණු, ල කියන ප්‍රත්‍ය වලින් තමයි වැඩිපුරම විභාගෙදී වචන එන්නේ. හැබැයි අනිත් ඒවා දුන්නොත් ඒවත් අතීත කෘදාන්ත තමයි කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ හැම එකටම උදාහරණ දීලා තියෙනවා. ඊළඟ එක පුතේ භාව කෘදාන්ත. මේ භාව කෘදාන්තවල විශේෂත්වය තමයි ඒකෙත් තියෙනවා ප්‍රත්‍ය කිහිපයක්. අපිට ඒව නම් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඊම්, ඉලි, මන්. මේවා භාව කෘදාන්ත. භාවයක්. ස්වරූපයක් තමයි හඟවන්නේ. එතකොට ඔයාලට ලේසියෙන්ම මේවා නම් අඳුර ගන්න පුළුවන් භාව කෘදාන්ත. නැටුම්, ගැයුම්, බැලුම්, නැටීම්, ගැයීම්, බැලීම්, නැටුමන්, බැලුමන්, ගැයුමන්, නැටිලි, බැලිලි, ගැහිලි ඔන්න ඔය වගේ සියල්ලම අයිති වෙන්නේ භාව කෘදාන්ත වලට. ප්‍රත්‍ය ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. ඊළඟට කරණකාරක කෘදාන්ත තියෙනවා. එතකොට කරණකාරක කෘදාන්ත නිර්මාණය වෙන්නේ සාමාන්‍යයෙන් උපකරණයක නමක් තමයි ගොඩක් වෙලාවට නිර්මාණය වෙන්නේ. උපකරණයක නමක් ඒ කියන්නේ ක්‍රියාපදයක් ඇසුරු කරගෙන නිර්මාණය වෙච්ච උපකරණයක නමක් තියෙනවා නම් ඒක අයිති වෙන්නේ කරණකාරක කෘදාන්ත වලට. ඒක නම් ලේසියෙන්ම ඔයාලට අඳුන ගන්න පුළුවන්. ක්‍රියාපදයක් මුල් කරගෙන යම්කිසි උපකරණයක නමක් නිර්මාණය වෙලා තියෙනවා නම් ඒක අයිති වෙන්නේ කරණකාරක කෘදාන්ත වලට. මේ තියෙන කඩනය, බනනය, පිස්නය, සෝදනය, පිස්නාව, බනනාව, බස්නාව ඔන්න ඔය වගේ. ඊට අමතරව පුතේ මේ යටින් දීලා තියෙන්නේ කරණකාරක කෘදාන්ත නෙවෙයි. හැබැයි අපිට තව පාලි සංස්කෘත වගේ භාෂාවලින් අපිට ලැබිච්ච කෘදාන්ත තමයි යටින් ඔයාලට දීලා තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් විභාගෙට අර අංග අනුඅංග ප්‍රශ්නේදී ආවේ නැති වුණත් මෙන්න මේවත් මතක තියාගන්න. බහුවර්ණ කොටසෙදි දීලා තිබුණොත් මේවත් කෘදාන්ත තමයි කියන එක මතක තියාගන්න. මේවා අපේ අර සිංහල කෘදාන්ත වර්ගවලට අයිති කරන්නේ නැති වුණත් මතක තියාගන්න මෙන්න මේ විදිහට ආවත් ඒවත් අයිති වෙන්නේ කෘදාන්ත වලට කියලා. එහෙනම් ඔන්න ප්‍රත්‍යාර්ථ නාමවල අවසාන කොටස කෘදාන්ත කියන කොටස තමයි මේකෙදි සාකච්ඡා කළේ. ඔයාලට මේ PDF එකේ උදාහරණ තියෙනවා, වෙන් කරගන්නේ කොහොමද කියලා තියෙනවා, වර්ග මොනවද කියලා තියෙනවා. පැහැදිලිව සියල්ල ඇතුළත් වෙලා තියෙනවා පුතේ. හොඳට බලා ගන්න. අනිවාර්යෙන්ම තද්දිත වලින් එක ප්‍රශ්නයක් සහ කෘදාන්ත වලින් එක ප්‍රශ්නයක් විභාගයට එනවාමයි. බහුවර්ණ කොටසට වගේම ඔයාලගේ අංග අනුඅංග ප්‍රශ්නෙටත් එනවා. එතකොට අංග අනුඅංග ප්‍රශ්නේදී බලාපොරොත්තු වෙන්නේ පුතේ අංගය විදිහට කෘදාන්තයක් දීලා තිබුණොත් වර්තමාන කෘදාන්තයක්ද අතීත කෘදාන්තයක්ද භාව කෘදාන්තයක්ද කරණකාරක කෘදාන්තයක්ද කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ වර්තමාන කෘදාන්තවල ප්‍රත්‍ය මොනවද? අතීත කෘදාන්තවල ප්‍රත්‍ය මොනවද? භාවකාරකවල ප්‍රත්‍ය මොනවද කියලා වෙන වෙනම මතක තියෙන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් දීලා තියෙන එකේ ප්‍රත්‍ය වෙන් කරගෙන මොන වර්ගයටද අයිති වෙන්නේ කියලා වෙන් කරගන්න.